සුබ දවසක් මිත්‍රවරුනි. ඔන්න අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ තාමා 2025 කියන අලුත්ම හින්දි චිත්‍රපටය. තාමා කියන්නේ ආදිත්‍ය සර්පොද්දාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමාන්විත ප්‍රහසනාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. මේකේ පිටපත රචනා කළේ නිරෙන් බහට්, සුරේෂ් මැතිව් සහ අරුන් ෆලාරා විසින්. ඒ වගේම නිෂ්පාදනය කළේ දිනේෂ් විජාන් සහ අමර් කෞශික් විසින්. මේ සිනමාපටයේ සංගීත ඇල්බම්ල රචනා කරන ලද්දේ සචින් ජිගාර් විසින්. මේක මැඩොක් හොරර් කොමඩි යුනිවර්ස් හෙවත් මැඩොක් ත්‍රාසජනක ප්‍රහසනාත්මක සිනමා විශ්වයේ පස්වෙනි නිර්මාණයයි. මීට කලින් මේ සිනමා විශ්වයේ නිකුත් වුණු සිනමා නිර්මාණ තමයි ස්ත්‍රී 2018, භේදියා 2022, මුංජියා 2024 සහ ස්ත්‍රී 2 2024 යන චිත්‍රපට. සමස්තයක් ලෙස ඉන්දියානු රුපියල් කෝටි 365ක පමණ පිරිවැයක් දරා ඉන්දියන් රුපියල් කෝටි 1519ක් උපයන්න මේ සිනමා විශ්වය සමත් වෙලා තිනවා. තාමා 2025 චිත්‍රපටයේ ආයුෂ්මාන් කුරානා, රශ්මිකා මන්දනා, නවාජුඩීන් සිද්දිකි සහ පරේෂ් රාවල් රංගනයෙන් දායක වෙනවා. ප්‍රධාන ඡායාකරණය 2024 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ අතර ප්‍රධාන වශයෙන් දිල්ලි, මුම්බායි සහ ඌටිහි සිදු වුණා. 2025 මැදභාගයේ වන විට අවසන් වුණා. තාමා 2025 චිත්‍රපටය 2025 ඔක්තෝබර් 21 වන දින දීපවාලි උත්සවයට සමගාමීව සම්මත IMAX 4DX සහ D-Box ආකෘති වලින් තිරගත කෙරුණා. මෙම චිත්‍රපටය විචාරකීන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුව අතර බොක්ස් ඔෆිස් හි අර්ධ ජයග්‍රහණයක් සමග 2025 දී වැඩිම ආදායමක් උපයාගත් 9 වන හින්දි චිත්‍රපටයේ බවට පත් වුණා. එහි නිෂ්පාදන වියදම වන ඉන්දියන් රුපියල් කෝටි 145ක පිරිවැයකට ඉදිරිව කෝටි 176ක ආදායමක් ලබා ගන්නට සමත් වෙමින්. IMDb දර්ශකයේ 6.2ක් ලබා ගත්තා වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ 72ක පොප්කෝර්න් මීටර් අගයකුත් ලබා ගන්නට සමත් වුණා. හොලයි, එමනම් වැඩි විස්තර නැතුව එමනම් අපි චිත්‍රපටයේ කතාවට යමු වෙමු. චිත්‍රපටයේ කතාව මොකක්ද? යාළුවෝ දෙන්නෙක් එක්ක කඳුකර වනාන්තරයක ඇවිදින්න යන ඔහු හදිසියේ වලසකුගේ ප්‍රහාරයට ලක් වෙනවා. යාළුවෝ දෙන්නා දිවි ගලවා ගන්නට පලා යන නිසා ආලෝක් මහා වනයේ තිරිසන් සතා සමග තනි වෙනවා. මේ අතර හදිසියේ කැලයෙන් මතුවනු තාඩ්කා නම් සුන්දර තරුණිය ආලෝක්ගේ ජීවිතේ බේරා ගන්නවා. ආලෝක් හිතන්නේ ඇය මේ කඳුකරේ ගම්මානයක ජීවත් වන තරුණියක් කියලා. ඇය සමග පළමු බැල්මෙන්ම ඔහු ආදරයෙන් බැඳෙනවා. තාඩ්කා වේතාල යුවතියක්. ඒ කියන්නේ වැම්පයර් වගේ රුධිරයෙන් පෝෂණය වන අමනුෂ්‍ය කණ්ඩායමක කෙනෙක්. ආලෝක් වලස් ප්‍රහාරයෙන් සුවලබනතුරු ඔහුව බලා ගන්නට තාඩ්කා පොරොන්දු වෙනවා. ආලෝක්ව වේතාලයන්ගේ අඩවියට රගණීම ගැන අනෙක් වේතාලයෝ උරණ වෙනවා. ඔවුන්ගේ නායක යක්ෂාසන් නම් වේතාලය ආලෝක්ගේ රුධිරය උරා බොන්නට සූදානම් වෙනවා. අවස්ථාවේදී තාඩ්කා ආලෝක්ව රගන වේතාල අඩවියෙන් පලා යනවා. කෝපයට පත්වන වේතාලයන් ඔවුන් දෙදෙනා හම්බ එනවා. ඔවුන්ට වනාන්තරයෙන් පිටවන්නට හැකි වෙනවා. ආලෝක්ගේ නිවේසට තාඩ්කා කැඳවාගෙන යාමෙන් පස්සේ තවත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මේ අතර හදිසියේ තාඩ්කාගේ ගම්මානයේ වේතාලයෝ ආලෝක්ව හොයාගන්න ඔහුගේ නගරයට එනවා. ඉන් පස්සේ වෙන්නේ මොකක්ද? ආලෝක් යලි වේතාලයන්ට හසු වෙයිද? තාඩ්කා වේතාල යුවතියක් බව ආලෝක් දැනගත් පසුව කුමක් සිදුවනු ඇතිද? ආදරයත්, අන්‍යෝන්‍ය පරිත්‍යාගයත්, ත්‍රාසයත්, අద్භූත රසයත් එකට කෙටි කරගත් මේ අපූර්ව සිනමා නිර්මාණය නරඹලම ඊටු ටික දැනගනිමු යනම්. ඔයාලා මේ ෆිල්ම් එක සිංහල සබ්ටයිටල් එක්ක බලන්න ඕන නම් යට පින් කරලා තියෙන කමෙන්ට් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. එකේදී ඔයාලට පාස්වර්ඩ් එකක් දෙන්නයි. ඒකට 323 කියලා දෙන්න. තව මේ වටේ ෆිල්ම්ස් TV shows බලන්න ඕන නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ඉක්මනටම සෙට් වෙමු.